සුබ දවසක් ඔබට. ජේසුස්ගේ නාමයෙන් අද දවස ඔබට සුබම සුබ දවසක් වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. ඔබ මේ ලෝකයෙන් නොවේ. නුඹලා ලෝකයට අයිති නම් ලෝකයා තමුන්ගේම අයට ආදරේ වන්නේය. නමුත් නුඹලා ලෝකයාගේ නොවන නිසාත් මා විසින් ලෝකයෙන් නුඹලා තෝරාගත් නිසා ලෝකයා නුඹලාට වෛර වෙති. යොහන් පොතේ 15:19. එහිනම් කුමක්ද? ක්‍රිස්තුස් වහන්සේ තුළ උන්වහන්සේ තුළින් ජීවත් වන්න. ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ නගරයයි. ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ දේශයයි. ස්වාමින් වහන්සේ තුළ ඔබගේ ජීවිතය සුළු මොහොතක් සිතන්න. ප්‍රේමණීය දේවදරුවනි, ඔබගේ විවිධාකාර මතිමතාන්තර තිබෙනවා ජීවිතේ. භූමියක් අද දෙවනාන්සේගේ දරුවෝ කියනවා, අනේ පාස්ටර්, අපි ජේසුස් වහන්සේ පිළිගත්තාන් පස්සේ අරුගලන් අපිත් එක්ක කතා කරන්නේ. අපි ජේසුස් වහන්සේ පිළිගත්තාන් පස්සේ ඒගොල්ලන් අපිට වෛර කරනවා. අපි ජේසුස් වහන්සේ පිළිගත්තාන් පස්සේ අපේ ගෙදර කට්ටිය වෙනස් වෙලා. ඔබ විතරක් ජේසුස් වහන්සේ පිළිගත්තා නම් ගෙදර කට්ටියගේ වෙනස ගැන ඔබ දුක් වෙන්න එපා දේවදරුවනි. මොකද උන්වහන්සේ දහසක් අතරින් ඔබ තෝරගෙන තියෙන්නේ. ජීවිතේ හැමෝම උන්වහන්සේ කැඳවනු. නමුත් උන්වහන්සේ ගලවනු ලබන්නේ ස්වල්පයක්. උන්වහන්සේ තුළ හැමෝටම කැඳවීම තිබෙනවා. නමුත් උන්වහන්සේ තුළ ස්ථිර වන්නේ ස්වල්ප කට්ටියක් පමණයි. පවුලක් වශයෙන් ගියත් පවුල ඒ ආකාරයෙන්ම ක්‍රියා කරනවා. පවුල තුළ ජේසුස් වහන්සේගේ ප්‍රේමය කරුණාව තිබෙනවා. නමුත් උන්වහන්සේ ඒ පවුලෙන් එක්කෙනෙක් තෝරගෙන තිබෙනවා නම් එයා විතරයි ජේසුස් වහන්සේ තුළ විශ්වාසවන්තව සිටින්නේ. ඒ පවුලෙන් දෙන්නෙක් තෝරගෙන තිබෙනවා නම් ඒ දෙදෙනාම ගැන විතරයි උන්වහන්සේ තුළ විශ්වාසවන්තව සිටින්නේ. මොකද ඔබේ ජීවිතය ගැන ඔබ බොහොමයක් දේවල් වලට පසුබෑමකට පත් වෙන්න එපා. ඔබ කියනවා, පාස්ටර් ඇයි දන්නේ ඒගොල්ලන් අපිට මේම කරන්නේ? ඇයි දන්නේ ඒගොල්ලන් අපිට මේ විදිහට සලකන්නේ? ඒක එහෙම වෙනව දේවදරුවනි. ඔබ ජේසුස් වහන්සේ පිළිගත්තාන් පස්සේ ඔබ ලෝකයෙන් නෙමෙයි, ඔබ අන්ධකාර ලෝකයෙන් නෙමෙයි, ඔබ ආලෝකයක ඇතුල් වෙනවා. ඔබ ආලෝක රාජ්‍යයේ ඇතුල් වෙනවා කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඔබට ලෝකෙ මිනිස්සු වෛර කරන එක සාමාන්‍ය දෙයක්. මොකද ඒක අපිට ප්‍රථමයෙන් දැනෙන්නේ නැහැ. අපි ජේසුස් ගාවට ප්‍රථමයෙන් ආවම ජේසුස් වහන්සේ තුළට ඇවිල්ලා ස්ථිරභාවය ලබාගෙන උන්වහන්සේ තුළ සිටගත්තම පීඩාව, කඳුළු, දුක, වේදනාව, ප්‍රශ්න, රෝග එනවා කියලා බොහෝමයක් දෙවනාන්සේගේ දරුවෝ කියනවා. ඇත්තටම මේක සත්‍යතාවයෙන් 100% විශ්වාස කරන්න අමාරු කාර්යයක්. නමුත් ඒක සාමාන්‍ය විදිහට බැලුවොත් ඒ දේ ආකාරයෙන් සිදුවීමක් වෙනවා. මොකද ඔබ ජේසුස් වහන්සේ තුළට ආවයි කියලා කියන්නේ උන්වහන්සේ ලෝකෙ කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ ඇවිල්ලා ආලෝකය. ඒ වගේම අපි සිටියේ අන්ධකාරයේ. අපි අන්ධකාරය අතෑරලා අපි ආලෝකයට ආවම අන්ධකාරයේ කිසිම දෙයක් අපේ ජීවිතේ පවතින්නේ නැහැ. ඔබට මිනිස්සු නිඳා කරනවා, අපහාස කරනවා, අගෞරව කරනවා, අවමාන කරනවා, ඔබව සුළු කරනවා. ඔබ සැබවින්ම ජේසුස් වහන්සේව අදහන්න පටන් ගත්තම සාතන් විවිධාකාර විදියට අපේ ජීවිතේ ක්‍රියා කරමින් අපිට ආදරය කරපු කලින් අපිව අපිට ගොඩාක් ප්‍රේම කරපු, අපි සමග කමින් බොමින් ප්‍රීති වෙච්චාව, අපි සමග එකට සිටියාව, අපිත් එක්කලා බොහෝ දුර ගමනක් ගියා මිනිස්සු පවා වෙනස් වෙලා අපිව අයින් කරලා දාලා යන්නේ. හේතුව තමයි ඔබ කනස්සල්ලු වෙන්න එපා. ඒකට එක හේතුවක් තියෙනවා දෙවදරුවනි. අපි මේ ලෝකෙන් නෙමෙයි, අපි ස්වර්ගික දරුවෝ. අපි ජේසුස් වහන්සේ තුලින් ආපු කට්ටිය. ඉතින් ඒ නිසා ජේසුස් වහන්සේව ඔබ පිළිගත්තාන් පස්සේ ජේසුස් වහන්සේ ඔබගේ පෞද්ගලික ගැලුම්කාරයා හැටියට පිළිගත්තම පස්සේ ඔබේ ජීවිතයේ අලුත් මැවිල්ලක්, අලුත්
නමුත් උත්පාදනයක් බවට පත් වෙනවා. ඔබ පරණ දේවල් සියල්ල අතහැරියා නම් මොකද අද බොහොමයක් දෙවන් වහන්සේගේ දරුවෝ යේසු ගාවට ඇවිල්ලත් හැම දෙයක්ම කරනවා. ලෝකේ එක කකුලයි යේසු ගාව එක කකුලයි. දෙවන් වහන්සේගේ අභිමුඛය එක කකුලයි ලෝකේ එක කකුලයි. එතකොට ඒ වගේ කට්ටියට මේ ගමන යන්න අමාරුයි. ඒගොල්ලන් ලෝකෙන් භාගයයි යේසුගෙන් භාගයයි. ලෝකෙන් භාගයයි යේසුගෙන් භාගයයි. ලෝකේ දේවල් ඔක්කොම දේවල් කරනවා. ඒ යේසු ගාවත් ඉන්නවා. ඒතර යේසුගේ දේවලුත් ඔක්කොම දේවල් කරනවා. ඔබට සඵලවත් වෙන්න බෑ. ඔබට සමාදානයක් ඇති කරගන්න බෑ. ඔබට මේ ජීවිතුන්ගේ දේශයේ මේ ගමන සම්පූර්ණත්වයට පත් කරගන්න බෑ. මොකද මේ පොළවේ ඔබ යේසුස් වහන්සේව පිළිගත්තා නම් එනම් ඔබ ඒ පිළිගත් ආකාරයෙන්ම ඔබ විශ්වාසවන්තව ඔබ ශුද්ධව පවිත්‍රව නිර්මලව යහපත්කමින් යුතුව හොඳ ජීවිතයක් ගත කරන්න ඕනේ. ඔබගේ පරණ ජීවිතයේ තිබුණා කිසිම දෙයක් ඔබගේ දැන් මේ ජීවිතේ තියෙන්න බෑ. පරණ ජීවිතය ඔබ බොරු කිව්වා නම් මේ ජීවිතේ බොරු කියන්න බෑ. පරණ ජීවිතය ඔබ වෛශ්‍යාකම් කරා නම් පාපය කළා නම් මේ ජීවිතේ එක කරන්න බෑ. කලින් ජීවිතය ඔබගේ අන්ධකාරයේ දේවල් කළා නම් අනිකාකාර විවිධාකාර මත්ද්‍රව්‍ය පාවිච්චි කළා නම් මේ ජීවිතේ එක කරන්න බෑ. ඒ වගේම ඔබ ලෝකේ විවිධාකාර අඳුරු දේවල් කළා නම් මේ ජීවිතේ අඳුරු දේවල් කරන්න බෑ. ඒක තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දරුවත් ලෝකේ දරුවෙක් අතර තියෙන වෙනස. ඒ නිසා ඔබ මේ ජේසු ගාවට ආවනම් ඔබ අන්ධකාරයේ දේවල් කරන කෙනෙක් නෙමෙයි. ඔබ ඇවිල්ලා ආලෝකයේ දරුවෙක්. එනම් ආලෝකයේ දේවල් තමයි ඔබ කරන්නේ. ඔබට බොරු කියන්න බෑ. ඔබට පාපය කරන්න බෑ. පාපය තුල පවතින්න බෑ. පාපය සමග ගමන් කරන්න බෑ. නමුත් අද හරි ක්‍රිස්තියානි දරුවෙක්ව හොයාගන්න හරිම අමාරුයි. මොකද ඔහු ලෝකෙන් භාගයයි යේසුගෙන් භාගයයි. එතකොට මේ විදියට යනකොට ඔබ කියනවා මම ක්‍රිස්තියානි ඇයි මට හරියන්නේ නැත්තේ කියලා. හරියන්නේ නැති හේතුව තමයි අපි ලෝකෙන් සමුගෙන නැති නිසා. අපි ලෝකෙන් අයින් වෙන්න ඕනේ සම්පූර්ණයෙන්ම. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපකාර ආශිර්වාදය සැනසීම සතුට ප්‍රීතිය සහනය සමාදානය නිදහස් වෙන්න නම් අපි ලෝකයේ මිනිස්සු හිතන විදියට අපිට හිතන්න බෑ. ලෝකෙ විවිධාකාර දේවල් සිදු වෙමින් පවතිනකොට අපි බය වෙලා ඒකට අපි දඟලනවා නම් අපි කොහොමද දෙවනාංශයේ අභිමුඛයේ සිටගන්නේ මහිමාන්විත විදියට. ඔබගේ ජීවිතේ අද දවසේ ඔබ තහවුරු කරගන්න දේවදාරුවෙනි. ඔබ ලෝකේ කකුලයි යේසු ගාව කකුලයි තියන් ඉන්නවනම් අද ඔබ මේ දෙකෙන් එකක් එක පැත්තකට ගන්න. මොකද ඔබ ලෝකෙට යනවා නම් ලෝකෙටම කකුල් දෙක අරගෙන යන්න. එහෙම නැත්නම් යේසු ගාවට එනවා නම් යේසු ගාවට කකුල් දෙකම අරගෙන කෙලින් හිට ගන්න. කෙලින් හිටගත්තම තමයි උන්වහන්සේට පුළුවන් ඔබට ආශිර්වාද කරන්න. කෙලින් දේව අභිමුඛයේ සිටගත්තම තමයි උන්වහන්සේට පුළුවන් ඔබට ආශිර්වාදමත් ප්‍රීතිමත් නිරෝගීමත් සඵලවත් ඒ වගේම සමාදානයේ සුවයේ ජීවිතයක් දෙන්න පුළුවන් වෙන්නේ. එවිටයි අද අපේ කිතුණුව ඇවිල්ලා අන්ධකාරයේ ගමන් යන්නේ. ඔවුන්ගේ ජීවිතයේ අඳුරු බලාවකින් ඇසිලා තියෙනවා. ඔවුන්ට බෑ මේ ප්‍රතිපත්ති වලින් අයින් වෙන්න. ඔවුන්ට බෑ පෞරාණික දේවල් වලින් අයින් වෙන්න. ඔවුන්ට බෑ විවිධාකාර බැඳීම් වලින් අයින් වෙන්න. ඒ බැඳීම් නිසා ඔවුන්ගේ ජීවිතයේ අඳුරට වැටෙනවා. ඔවුන් කියනවා ජේසු පීඩ වෙන්නේ නැහැ. ජේසු මට අරක කළේ නැහැ. ජේසු මට මේක කළේ නැහැ. ජේසු මට මේම කළා, අරේම කළා, එහෙම කළා, මේම කළා. කාරණාවල් ගොඩාක් කියනවා. නමුත් තමන්ගේ ඇතුළාන්තයේ තියෙන ස්වභාවය, තමන්ගේ ඇතුළාන්තයේ තියෙන පාපය, තමන්ගේ ඇතුළාන්තයේ තිබෙන ඒ දුර්වලකම ඔබ අයින් කරගන්න කැමති වෙන්නේ නැහැ. ඒ නිසා අද දවසේ ඔබ තීරණය කරන්න මම කොතනද සිට ගන්න ඕනේ? මම කොහෙද යන්න ඕනේ? මම මොකක්ද කරන්න ඕනේ? මා ලොකුට පුරසාරම් දෙඩුවට වැඩක් වෙන්නේ නැහැ. මම ක්‍රිස්තියානි, මම ජේසුස් වහන්සේව අදහනවා කියලා මුළු ලෝකෙම හඬක් නැගුවට වෙන්න පළක් වෙන්නේ නැහැ. මොකද අපේ ජීවිතේ පවිත්‍ර ශුද්ධ ජීවිතයක් අපිට ගත කරන්න බැරි නම් මේ ලෝකේ ජේසුව අදහන එක තේරුමක් නැහැ. ඒ නිසා දෙවදාරුනි ඒකයි මේ අපි නැවත ඉපදීමක් වගේ වෙනවා කියන්නේ. නැවත උත්පාදනයක් කියන්නේ. ඒ කියන්නේ අපි ලෝකෙ මිනිසු කරන දේවල් අපිට කරන්න බෑ.
අපි මේ ජේසුව පිළිගත්තා නම් ඒ පිළිගත් ආකාරයෙන්ම මේ අවසානය වෙනකම් අල්ලගෙන ඉන්න ඕනේ. මේ පිළිගත්තම පීඩාව එනවා, දුක එනවා, කඳුළු එනවා, වේදනාව එනවා, පරීක්ෂාවල් එනවා. මේ ඔක්කොම අරගෙන ජය අරගෙන ඉහළට නගින්න ඕනේ. එකපාරටම ඔබ අර සෝඩා බෝතලේ වගේ එකපාරටම ඒක සුරුස් ගාලා එකපාරටම මේවා වෙන්නේ නැහැ. ඔබගේ ජීවිතේ ටිකෙන් ටික තමයි අපිට නගින්න වෙන්නේ. එක පඩියෙන් පඩිය තමයි නගින්න වෙන්නේ. ඉක්මනටම නගින කට්ටිය ආපහු බිමට බහිනවා. ඒ නිසා එහෙම නගින්න බෑ අපිට මේ ක්‍රිස්තියානි ජීවිතේ. උන්වහන්සේ අපිව උන්වහන්සේගේ මාවතේ ගෙනියන්නේ මේ ආකාරයෙන්. ඒ නිසා අපි ටිකෙන් ටික තමයි උන්වහන්සේගේ අභිමුඛයේ ආශිර්වාදය ලබාගෙන නගින්න ඕනේ. එකපාරටම නගිනවා නම් එකපාරට බහින්න වෙනවා. ඒ නිසා ඔබගේ ජීවිතේ අද දවසේ මේ ජේසුස් සමිදානන්ට බාර කරලා ඔබේ ජීවිතේ වෙනස වටහා ගන්න. ඔබ වෙනස් වෙන්න ආසයි මා කියලා කිව්වට වැඩක් වෙන්නේ නැහැ. වෙනස ඔබගේ ඇතුළාන්තයෙන් පටන් ගන්න ඕනේ. පිටස්තර පෙනුමෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ. පිටස්තරේ අපි ලස්සනට තියාගන්න උත්සාහ කරනවා. ඒක උන්වහන්සේගේ මහිමය නිසා, උන්වහන්සේට ගෞරවයක් නිසා. නමුත් ඒක යහපත්. නමුත් ඒ වුණත් පිටස්තරේ නෙමෙයි මිනිස්සු බලන්නේ පිටස්තරය. දෙවිදුන්ගේ ආත්මය බලන්නේ ඇතුළාන්තය. ඒ නිසා පිටස්තර බලන මිනිසයන්ට ගොඩාක් දේවල් කරගන්න පුළුවන්. නමුත් ඇතුළාන්තයේ බලන දෙවි සමිදානන් තුළින් ඔබට බොහොම යහපත්, ප්‍රීතිමත්, යටහත්පත්, නිහතමානී ජීවිතයක් තමයි ගත කරන්න වෙන්නේ. ඒ නිසා ඔබ මේ දෙකෙන් මොකද්ද හරි දේ කියලා තෝරගෙන ජීවිතේ වෙනස වටහාගෙන මේ පොළවේ ජය ගන්න. ඔබට සුබ දවසක්. ජේසු පීඨයි.